ලිපිය පේපරේ 7 වෙනි කෙටි ප්‍රශ්නය ස්පර්ශ විලම්භ ගාන අවකලනයෙන් එන කෙටි ප්‍රශ්නය right අපි ඉස්සලාම් සිද්ධාන්ත මතක් කරගත්තොත් ස්පර්ශ හා විලම්භ ආශ්‍රිත ගානක් එන්නේ ඔයාට ස්පර්ශයක් කියන්නේ මොකද්ද අවිලම්භයක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ නේද එතකොට ස්පර්ශයේ සමීකරණය හොයන්න පුළුවන් කියන්නේ ඕනම රේඛාවේ සමීකරණය හොයන්න පුළුවන් එයාගේ අනුක්‍රමණය දන්නවනම් right ඉතින් ස්පර්ශයේ සමීකරණය හොයන්නේ ඉතින් අවිලම්භයේ සමීකරණය හොයන්නේ ඔයාලා වක්‍රයක මොකක් හරි fx වක්‍රයක් අවකලනය කරපුවාම එයායි ප්‍රථම අවකලන සංගුණකයෙන් ලැබෙන්නේ ආයි සාධාරණ ලක්ෂයකදීදී ස්පර්ශකීය අනුක්‍රමණය. මේ ඉතින් ස්පර්ශකීය අනුක්‍රමණය කියන්නේ අවකලන සංගුණකයෙන් ලැබෙනවා. ඒතර අභිලම්භය කියලා කියන්නේ ස්පර්ශක රේඛාවට ස්පර්ශක ලක්ෂයේදී යදී ලම්බක රේඛාව. මේ දෙන්න ලම්බකයිනේ. එහෙනම් මේ දෙන්නගේ අනුක්‍රමණ ගුණිතය මොකද වෙන්නේ? ඍණ එකක් වෙනවා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය අවකලන සංගුණකේ නම් එහෙනම් මෙතන සම්බන්ධතාවෙන් වාට අභිලම්භයේ අනුක්‍රමණය ගන්න පුළුවන්. ඒ ඇසුරෙන් ස්පර්ශකයේ සහ අභිලම්භයේ සමීකරණ හොයන්න පුළුවන්. ගොඩාක් එන්නේ ඒ ආශ්‍රිතව ගණන් සමීකරණයක් හොයන්න. රේඛාව සමීකරණයක් හොයන්න, අනුක්‍රමණයක් හොයන්න. ඒ වගේ සම්බන්ධයක් ඉන්නේ. ඊට අමතරව විශේෂයෙන් එනවා මෙතන දාමනීතිය දාන්න. කියන්නේ යම්කිසි පරාමිතික ශිත අවකලනය වගේ සම්බන්ධයක් එන්න පුළුවන්. කියන්නේ එනවා පරාමිතික සම්බන්ධතා අවකලනය එනවා. දැන් මෙතනක් තියෙන මේ එහෙම එකක් නේ. 25 level right. එතකොට එතනදී ඔයාට දාමනීතිය වැදගත් වෙනවා. දාමනීතිය කියන්නේ මොකද්ද? ඔයාට y සහ x අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් θ ඇසුරෙන් θ නේ පරාමිතිය. එහෙනම් dy යට dx ඔයාට හොයන්න පුළුවන්. dy යට dθ යට dx ගේ. ප්‍රථම අවකලන සංගුණකයේ සඳහා පමණක් මට මෙයාව ලියන්න පුළුවන් 1 යට dx යට dθ කියලා. right. ওই සම්බන්ධතාව ටික මතක තියෙනවා නම් කෙටි ප්‍රශ්න කරගන්න පුළුවන්. සහ අවකලන කරගන්න පුළුවන් නම්. right. හරි අපි බලමු 2025 A level වලට ආපු 7 වෙනි කෙටි ප්‍රශ්නය අවකලනය ගාන. right. එතකොට මේකෙත් ඔයාලට සුපුරුදු පරිදි දීලා තියෙනවා t කියලා පරාමිතියක් ඇසුරෙන් x සහ y සම්බන්ධතාවයක්. මෙයාව අවකලනය කරලා dy යට dx මෙන්න මෙයා බව තමයි පෙන්නන්න තියෙන්නේ. right. හරි. ඉතින් මේ දෙන්න වෙන වෙනම t විශයෙන් අවකලනය කරලා දාමනීතිය දාන්නනේ තියෙන්නේ. එච්චරයි. ඉතින් ඇති දෙයක් නැහැ. right. මම x අවකලනය කරන්නම් t විශයෙන් dx යට dt එනවා ඔයාට. e ගේ ශිතයක් අවකලනය කරනවා e ශිතයේ වතාවක් ශිතයේ අවකලනය. ඒතර t විශයෙන් අවකලනය කරන්නේ. එහෙනම් et වතාවක් t ගේ අවකලනය 1යි. ඍණ 2යි e ඍණ t වතාවක් ඍණ t ගේ අවකලනය ඇවිල්ලා ඍණ 1ක් වෙනවා. සුළු කරපුවා වෙනවා ඔයාට et ඍණයි ඍණයි ධන e ගේ දෙවතාවක් e ගේ ඍණ t එනවා. මෙතන ගත්තොත් dy යට dt t විශයෙන් අවකලනය කරන්න පුළුවන්. දෙවතාවක් e ගේ t ගේ අවකලනය 1යි ධන e වතාවක් ඍණ t ගේ අවකලනය ඍණ 1යි right. මෙතන සුළු කරපුවාම වෙනවා දෙවතාවක් e ගේ t ඍණ e ගේ ඍණ t කියලා. දැන් ඔයාලට දාන්න පුළුවන් දාමනීතියනේ. දාමනීතිය දාන්න පුළුවන්. dy යට dx සමානයි dy යට dt dt යට dx. ප්‍රථම අවකලන සංගුණකයේ සඳහා ඔයාලට පුළුවන් dy යට dt 1 යට dx යට dt ලෙස ප්‍රකාශ කරන්න. දැන් ඔයා ගැන ආදේශ කරන්න බලන්න. dy යට dt කියන්නේ කවුද? මෙයා. දෙකක් e ගේ t වෙනි බලය ඍණ e ගේ ඍණ t යට dy යට dx යට dt කියලා කියන්නේ කවුද? right. මේක ඇවිල්ලා දාමනීතියෙන් by chain rule දාමනීතියෙන් ලියනවා නම් වඩා හොඳයි ඉතින්. dx යට dt කියන්නේ කවුද? මෙයානේ. et ධන දෙකක් e ගේ ඍණ t වෙනි බලය. දැන් අරයව ගන්න ඕනනේ. ඒ කියන්නේ e ගේ ඍණ t වෙනි බලය මට ලියන්න පුළුවන් 1 යට t කියලා නේද? දැන් ඔයාලට ලියන්න පුළුවන් dy යට dx සමානයි දෙවතාවක් e ගේ t වෙනි බලය ඍණ e ගේ ඍණ t වෙනි බලය ලියන්න පුළුවන් මට 1 යට et කියලා. යට e ගේ t වෙනි බලය ධන දෙවතාවක් මෙයාවත් ලියන්න පුළුවන් මට 2 යට e ගේ t වෙනි බලය කියලා. එහෙනම් අපිට පොදු හරයක් ගන්න පුළුවන් e ගේ t වෙනි බලයෙන්. තියරි ටික මතක් වුණා නේද? මම ඒ ටික මකලා දාන්නම්. ලියාගන්න. මතක නැත්තම් ලියාගන්න ඒවා. right. මෙතනින් e ගේ t වෙනි බලය e ගේ t ගෙන් හරස් ගුණ කරපුවාම දෙවතාවක් e ගේ t වතාවක් e ගේ t ඍණ 1යි. හරය et මෙතනත් හරය et නේ. ඒතර හරයට පොදු හරය ගත්තාම et කැපිලා යනවා.
මෙතන එනවා ET වතාවක් ET ධන 2යි. ET වතාවක් ET කියන්නේ දාර්ශනික ගණිතය දාපුවම T ධන T 2යි T නේ. දෙවතාවක් E ගේ 2යි T ඍණ 1යි බෙදීම E ගේ 2යි T ධන 2යි කියනවා dy යට dx. දෙක වතාවක් E ගේ 2යි T ඍණ 1යි 2යි T ධන 2යි. ඕක තමයි පෙන්නන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ තව කැලලක් තිබ්බ ඔය ගානේ C වක්‍රයට A මත x සමානයි 1ට අනුරූප ලක්ෂයේදී වූ අනුක්‍රමණය හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි වක්‍රයේ අනුක්‍රමණය හොයාගත්තේ t ඇසුරෙන්. ඒ කියන්නේ අපි x සහ y t ඇසුරෙන් පරාමිතියක් ඇසුරෙන්නේ. ඒත් x සමානයි 1 කිව්වට අපි දන්නේ x සමානයි 1 කොහෙද තියෙන්නේ කියලා. හැබැයි ඔයාලට t වැලියු එකක් දුන්නොත් ඔයා දන්නවා ඒ වැලියු එක කොහෙද තියෙන්නේ කියලා. එහෙනම් අපි හොයාගන්න ඕනේ x සමානයි 1ට අදාළ t යගේ. ඉතින් මේ දීලා තියෙන සම්බන්ධතාවය x සමානයි මෙහෙම වෙනවා. ඉතින් මෙතනින් ඔයාට x සමානයි 1ට අදාළ t යගේ හොයාගන්න පුළුවන්. ඒ යගේ මෙතනට ආදේශ කරනවා. අනුක්‍රමණය හොයලා තියෙන්නේ t ඇසුරෙන්. ඒ කියන්නේ වක්‍රයේ සාධාරණ ලක්ෂයකදී ඇති ස්පර්ශකයේ අනුක්‍රමණය හොයලා තියෙන්නේ t ඇසුරෙන්. ඔයාට ඕනේ x සමානයි 1 දී ඇති ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙනම් x සමානයි 1ට අදාළ t ව හොයාගෙන මෙතනට ආදේශ කරානම් x සමානයි 1ට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. right. මම දැන් යන්නේ x සමානයි 1ට අදාළ t යගේ සොයා ගැනීම සඳහා. right. දන්නවා x සමානයි e ගේ t වෙනි බලය ඍණ 2යි e ගේ ඍණ t වෙනි බලය කියලා. ඒතර x සමානයි 1 දී මම මෙතනට ආදේශ කරනවා 1 සමානයි e ගේ t ඍණ මම මෙතන ලියා ගන්නවා 2 යට et ලෙස. ඒ කියන්නේ හරයක් ලෙස. දැන් ඔයාලට පුළුවන් මෙයාව හරස් ගුණ කරන්න. එතකොට e ගේ t ගේ වර්ගයක් එනවා ඍණ 2යි. e ගේ t වතාවක් e ගේ t කියන්නේ e ගේ 2යි t නේ. e ගේ t මම සම්පූර්ණ වර්ගයක් ලෙස ලියනවා. අවුලක් නැහැ නේ දර්ශක නීතිය දාලා ලියන්න පුළුවන් නේ. එතකොට ඔයාලට පුළුවන් මෙතන වර්ග සමීකරණයක් හදාගන්න et ගේ. කොහොමද එන්නේ? et ගේ වර්ගය මෙයා එහා පැත්තට යනවා ඍණ et ඍණ 2යි සමානයි 0යි. සාධකත් කැඩෙනව නේද? et වාට දෙක හැදෙන්න එපායිද? ඒතර දෙවරක් එකනේ. ඍණ දෙකක් හැදෙන්න ඕනේ. එහෙනම් මෙතන ධනයි. ආයෙනවාට මෙතනින් යනවා et සමානයි 2 හෝ et සමානයි ඍණ 1යි. වා දන්නවා e ගේ යම්කිසි බලයක් ඍණ අගයක් ලැබෙන්න බෑ. ඇයි? e ගේ යම්කිසි e ගේ ඕනෑම බලයක්. right? t කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා දීලා තියෙනවා නේ. t කියන්නේ තාත්වික සංඛ්‍යාව. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සඳහා e ගේ ඕනෑම බලයක් ඍණ වෙන්න බෑ. ඇයි? ඔයා දන්නවා e ගේ ප්‍රස්ථාරයේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් මේකේ හැම වෙලාවෙම y ඉන්නේ ධන. y හැම වෙලාවෙම ධනයි. ඉතින් et ට ලැබෙන අගේ ඍණ වෙන්න බෑනේ. ඒකට හැම වෙලාවෙම ධනාගයක් ලැබෙන. එහෙනම් මෙයා වෙන්න බෑ. හරිද? මෙයා වෙන්න බෑ. එහෙනම් වෙන්න පුළුවන් උත්තරේ මෙයානේ. එහෙනම් ඔයාලට ගන්න පුළුවන් et සමානයි 2යි කියලා. right? et සමානයි 2යි x සමානයි 1 දී. x සමානයි 1 දී et සමානයි 2යි. එහෙනම් dy යට dx ට x සමානයි 1 දී අනුක්‍රමණය හොයන්න et වෙනුවට 2 ආදේශ කරන්න තියෙනවා. ආදේශ කරලා බලමු. dy යට dx x සමානයි 1 දී ඔයාලට තියෙන්නේ 2යි මං e ගේ t ගේ වර්ගය ලෙස ලියා ගන්නවා. කියන්නේ 2යි t කියන එක නා e ගේ t ගේ සම්පූර්ණ වර්ගය. එතකොට et කියලා කියන්නේ කවුද? 2යි. එයාගේ වර්ගය ඍණ 1යි බෙදීම e ගේ 2යි. එතනත් වර්ගය තියෙන e ගේ t වෙනි බලයේ වර්ගය තියෙන. එතකොට එතනත් 2 සම්පූර්ණ වර්ගය ධන 2ක් යනවා. මෙතන සුළු කරපුවාම එනවා 2 වර්ගය 4 4වත් 2 8 ඍණ 1 බෙදීම 2 වරක් 2 7 2 වර්ගය 4යි 4 ධන 2යි. දැන් 8න් එකක් ගියපම 7යි 4යි ධන 6යි. ආයෙනම් dy යට dx x සමානයි 1 දී අනුක්‍රමණයේ x සමානයි 1 දී සමානයි 7 බෙදීම 6යි කියලා අවසාන උත්තර ලැබෙනවා. right? ඉතින් x සමානයි 1 දී අනුක්‍රමණය x සමානයි 1 දී ස්පර්ශකයේ අනුක්‍රමණයයි. right? ඔය විදිහට අපිට හොයන්න පුළුවන්. ලේසිනේ. ඇති දෙයක් නැහැ. අනුකලනය ගන්න මීට වඩා ලේසි. නෑ සාපේක්ෂව මම කියන්නේ දෙකම ලේසි. 10ම ලේසි. අනුකලනය ගන්න මීට වඩා සාපේක්ෂව ලේසි. කියන්නේ මේකේ වැඩ වැඩිනේ අරක පියවර 2යි 3යි නේද? right? හරි.
අපි ඊළඟ කෙටි ප්‍රශ්නට යමු.